සමස්තයක් වශයෙන් ගත්තොත් රූපය කියන්නේ දුකක්, වේදනාව කියන්නේ දුකක්, සංඥාව කියන්නේ දුකක්, සංස්කාර කියන්නේ දුකක්, විඥානය කියන්නේ දුකක්. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. ඒ වුණාට අපි රූපය අවබෝධ කරගන්න නෙමෙයි, රූපය අඩුපාඩු වෙනවා. දැන් කොණ්ඩේ මදි, දැන් පාට මදි, ඊළඟ ජීවිතේ පාට වෙන්න ඕන. දැන් කටහඬ මදි, ඊළඟ ජීවිතේ හොඳ කටහඬක් ලැබෙන්න ඕන. කිසිම කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් අයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව ඕන සංසාරයේ මෙහෙමයි කියලා හිතෙන්නේ නැහැ නේද? අපි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියං හා එකතු වීම දුකක්. අප්‍රියං හා එකතු වීමේ දුක පුපුරා යෑම තමයි පෞල් කඩාකප්පල් වීම. පෞල් කඩාකප්පල් වෙච්ච මේ ලෝකේ කී දෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් මේ වනාහි දුක්ඛාරිය සත්‍යයි කියලා අවබෝධ කළාද? උඹ වගේ මිනිහෙක් මට එපා. උඹ වගේ ගෑණියෙක් මට එපා. ප්‍රාර්ථනාකින් ඉවරයි. අප්‍රියං හා එක්වීම දුකක් කියලා හිතන්නේ.